අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න ඩයලොග් විතින් රුපියල් 305ට මාසයක් TikTok Instagram යන දීලා තියෙන පැකේජ් එක ඇක්ටිවේට් කරන්නේ කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එක බලලා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනොත් විතරක් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. දැන් ඔයාගේ ෆෝන් එකේ කීපෑඩ් එකට යන්න. දැන් ඔයා මෙතන #678යි # කියන අංකය ටයිප් කරන්න. ඊට පස්සේ ඔයා මොබයිල් අයිකන් එක ටච් කරන්න. දැන් ඔයාට තුන්වෙනිට බලා ගන්න පුළුවන් මොබයිල් data plans කියලා තියෙනවා. දැන් ඔයා මෙතන අංක 3 ටයිප් කරන්න. ඊට පස්සේ send button එක ටච් කරන්න. දැන් ඔයාට පළවෙනිට බලා ගන්න පුළුවන් fun blaster කියලා තියෙනවා. දැන් ඔයා මෙතන අංක 1 ටයිප් කරලා send button එක ටච් කරන්න. දැන් ඔයාට හතරවෙනිට බලා ගන්න පුළුවන් 305 rupees for 3 days කියලා. දැන් ඔයා මෙතන අංක 4 ටයිප් කරන්න. ඊට පස්සේ send button එක ටච් කරන්න. දැන් ඔයාට මේ විදිහට TikTok Instagram පැකේජ් එක බලා ගන්න පුළුවන්. මේ පැකේජ් එක මාසයක් දක්වා වළංගු වෙනවා. ඉතින් මේ පැකේජ් එකට GB 15ක් ලැබෙනවා. මේ GB 15 මාසයක් යන්න කලින් අවසන් වුණොත් පැකේජ් එකත් අවසන් වෙනවා. ඉතින් ඔයා මේ පැකේජ් එක ඇක්ටිවේට් කරනවා නම් මෙතන අංක 1 ටයිප් කරන්න. ඊට පස්සේ send button එක ටච් කරන්න. ඉතින් ඔයාට මේ පැකේජ් එක රුපියල් 305කට ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ විදිහට දැක් ගන්න ලැබෙන්න මගේ ඩයලොග් ගිණුමේ මේ පැකේජ් එකට අවශ්‍ය මුදල් ප්‍රමාණය මේ අවස්ථාවේ නැති නිසා. ඉතින් ඔයා මේ පැකේජ් එක ඇක්ටිවේට් කරනවා නම් මේ පැකේජ් එකේ මුදල් ප්‍රමාණයට ගැලපෙන විදිහට රීලෝඩ් එකක් දාලා හරි එහෙම නැත්නම් normal card දාලා හරි ඔයාට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයා පැකේජ් එක ඇක්ටිවේට් කරාම වගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එනවා පැකේජ් එක ඇක්ටිවේට් වුණා කියලා. එතකොට ඔයාලට තහවුරු කරගන්න පුළුවන් පැකේජ් එක ඇක්ටිවේට් වුණ බව. ඒ වගේම ඩයලොග් සමාගමෙන් මම මේ කියලා දුන්න පියවර වෙනස් කරේ නැත්නම් ඔයාට මේ විදිහට ඉදිරියටත් මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඒ වගේම කලින් තිබ්බ පැකේජ් වල මිල ගණන් වෙනස් වුණා වගේ ආර්ථික හේතුන් මත නැවතත් මේ පැකේජ් වල මිල ගණන් ඉදිරියට වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා normal card වල data card වල QR code එකකින් card දාන්න දන්නේ නැත්නම් මම ඒ ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක මුලදී කිව්වා වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම පහළ තියෙන bell icon එකේ all දුන්නොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ phone එකට notification එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ මගේ channel එකේ තවත් ගොඩක් කරලා තිනවාට ඒ වීඩියෝත් බලන්න පුළුවන් මගේ channel එකට ගිහිල්ලා. ඒ වගේම අද වීඩියෝ එකේ ඔයාට කොතන හරි තැනක් තේරුම් නැත්නම් අනිවාර්යෙන් comment කරන්න මම මට පුළුවන් වෙලාවට අනිවාර්යෙන් reply කරනවා. ඉතින් අද වීඩියෝ ගැන තියෙන අඩුපාඩු හොඳ නරක ඕනම අදහසක් comment කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකක් දාගෙන යන්න. මේක ගැන දන්නේ නැති වගේ යාළුවන් අතරත් මේ වීඩියෝ එක share කරගන්න. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් තවත් අලුත් දවසක හමු වෙමු. සුබ දවසක්.